හිතන්න දවසක් කියන්නේ පැය 24ක්නේ. ඉතින් මේ මුළු දවසක් තිස්සම එක දිගට කොහෙවත් බාන්නේ නැතුව අහසෙම පියාසර කරපු මගී ගුවන් යානයක් ගැන ඔයාලා අහලා තියෙනවද? මීට දින කිහිපයකට කලින් ඒ කියන්නේ 2026 ජූලි 27 වෙනිදා වාණිජ ගුවන් ඉතිහාසය එහෙමත් නැත්නම් කොමර්ෂල් ෆ්ලයිට් ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු අලුත්ම ලෝක වාර්තාවක් පිහිටෙව්වා. මේ ඓතිහාසික වාර්තාව පිහිටෙව්වේ ඕස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන කන්ටාස් සමාගම. ඔවුන්ගේ ප්‍රොජෙක්ට් සන්රයිස් ව්‍යාපෘතිය වෙනුවෙන් විශේෂයෙන්ම හදපු Airbus A350 ULR ගුවන් යානය ජූලි 27 වෙනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වලින් පිටත් වෙලා පහුවදා ඒ කියන්නේ ජූලි 28 වෙනිදා ප්‍රංශයේ ටුලූස් එයාපෝට් එක වෙත ළඟා වුණා. මේ ගමනට ගත වෙච්ච කාලය පැය 24ක් සහ විනාඩි 24ක්. මෙච්චර දිගු පරීක්ෂණ ගුවන් ගමන පාලනය කරන්න මේ යානය ඇතුලේ Airbus සමාගමේ විශේෂඥයන් 3 දෙනෙක් සහ කන්ටාස් සමාගමේ නියමුවන් දෙන්නෙක් ඇතුළුව නියමුවන් 6 දෙනෙක් ඇතුළුව කැබින් ක්‍රූ සමාජිකයන් දෙන්නෙක් එකට කටයුතු කළා. ඉතින් මේ ගමනේදී මොවුන් භාවිතා කරපු ගුවන් මාර්ගය ඇත්තටම පුදුම සහගතයි. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ ඉඳන් යුරෝපයට යන්නේ බටහිර දෙසට වුණත් මේ යානය වාර්තාවක් තියන්න ගිය නැගෙනහිර දෙසට. මෙල්බන් වලින් ඉහළට ගියපු යානය මුළු පැසිෆික් සාගරයම හරහා පියාසර කරලා ඇමරිකාව, කැනඩාව සහ ඇට්ලන්ටික් සාගරයත් පහු කරලා ඒ වගේම එංගලන්තයත් පහු කරලා තමයි ප්‍රංශයට ළඟා වුණේ. සාගර දෙකක් සහ මහද්වීප 3ක් පසු කරමින් නාවික සැතපුම් 12460ක්. ඒ කියන්නේ කිලෝමීටර් 23060කට වඩා වැඩි දුරක් ගිය මේ ගමනේදී නියමුවන්ට එක දිගට ඉර පායන අවස්ථා දෙකකුත් ඉර බහින අවස්ථා දෙකකුත් දකින්න ලැබුණා. ඉතින් මේ මුළු ගමන සාර්ථක කරගන්න යානයේ පිටිපස මැද කොටසේ විශේෂයෙන්ම නිර්මාණය කරපු ලීටර් 20000ක අමතර ඉන්ධන ටැංකියක් සවි කරලා තිබුණා. තවමත් මේක පරීක්ෂණ මට්ටමේ තියෙන නිසා සාමාන්‍ය මගින් කවුරුත් මේ ගුවන් යානයේ හිටියේ නැහැ. ඒ වෙනුවට සැබෑ මිනිස්සුන්ගේ ශරීර උෂ්ණත්වය සහ කැබින් එකේ වාතයේ පීඩනය පරීක්ෂා කරන්න ව්‍යාජ මගින් එහෙමත් නැත්නම් ඩමි පැසෙන්ජර්ස් විදිහට ක්‍රියා කරන විශේෂ තාපන යන්ත්‍ර සහ සෙන්සර් දහසකට වඩා යානය පුරාම සවි කරලා තිබුණේ. ඉතින් මේ අලුත් වාර්තාවත් එක්ක බිඳ වැටුනේ බෝයින් සමාගම සතුව තිබුණු වසර 21ක් පැරණි සුපිරි වාර්තාවක්. 2005 නොවැම්බර් 9 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ඇමරිකාවේ බෝයින් සමාගමට අයත් බෝයින් 777-200 LR යානයක් හොංකොං සිට ලන්ඩන් බලා පැසිෆික් සාගරය හරහා පැය 22කුත් විනාඩි 42ක් එක දිගට පියාසර කරමින් කිලෝමීටර් 21601ක ලෝක වාර්තාවක් තිබ්බා. එදා ඒ බෝයින් යානයටත් විශේෂ අමතර ඉන්ධන ටැංකි 3ක් සවි කරලා තිබුණු අතර ඒ ගමනට සහභාගී වුණේ නියමුවන් 4 දෙනෙක් සහ ආරාධිත මගින් 35 දෙනෙක් පමණයි. දැනට ලෝකේ සාමාන්‍ය මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ලොව දිගුම ඍජු වාණිජ ගුවන් ගමන එහෙමත් නැත්නම් ලෝකේ තියෙන දිගම ඩිරෙක්ට් කොමර්ෂල් ෆ්ලයිට් එක වෙන්නේ සිංගප්පූර් ගුවන් සේවය මගින් ක්‍රියාත්මක කරන සේවාව. මෙයාලා ඇමරිකාවේ නිව්යෝක් ඉඳන් සිංගප්පූරුව දක්වා Airbus A350-900 ULR යානයකින් සාමාන්‍යයෙන් පැය 18යි විනාඩි 45ක් තිස්සේ ගමන් කරනවා. ULR කියන්නේ අල්ට්‍රා ලොංග් රේන්ජ් කියන එක. කොහොම වුණත් මේ සියල්ලම 2027 ඔක්තෝබර් වෙද්දි වෙනස් වෙනවා. මොකද ක්වන්ටාස් සමාගම සිඩ්නි ඉඳන් ලන්ඩන් දක්වා පැය 20ත් 22ත් අතර නිල මගී ගුවන් ගමන් ආරම්භ කරනවා. එම සාමාන්‍ය වාණිජ ගුවන් ගමන් වලදී නියමුවන් 4 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් කටයුතු කිරීමට නියමිතයි. විශේෂම දේ තමයි ලෝකේ පළවෙනි වතාවට මේ යානාවල වෙල්බීන් සෝන් නමින් හැඳින්වෙන සුවිශේෂී කලාපයක් මගීන්ට දැක බලා ගන්න පුළුවන්. ඉකොනොමි සහ ප්‍රීමියම් කාණ්ඩ අතර මැද පිහිටුවා ඇති මෙම ස්ථානය ඕනෑම පන්තියක මගියෙකුට භාවිතා කරන්න පුළුවන්. පැය 22ක් වගේ දිගු ගුවන් ගමනකදී ශරීරයේ ලේ ගමනාගමනය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට මෙහි ව්‍යායාම තිර සවි කර ඇති අතර ශරීරය ඇදීමට විශේෂ අත්වාරු සවි කර තිබෙනවා. එමෙන්ම විජලනය වැළැක්වීම සඳහා නොමිලේ ජලය සහ සෞඛ්‍ය ආරක්ෂිත කෙටි ආහාර ලබා ගත හැකි අතර ජෙට් ලැග් තත්ත්වය මගහරවා ගැනීමට සමත් විශේෂ ආලෝක පද්ධතියක්ද මෙහි අඩංගු වෙනවා. ඉතින් මේ වගේ පැය 20 ගානක ගුවන් ගමනක එක දිගට කොහෙවත් බාන්නේ නැතුව යන්න ඔයාලත් කැමතිද? ඔයාලගේ අදහස පහලින් කොමෙන්ට් කරන්න. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට.